අපේ හිතට දැනෙන හැම හැඟීමකටම නමක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අතරමං වෙනව නේද? මට දැනෙන්නේ මොකක්ද කියලාවත් හිතාගන්න බැරි තැනක. අන්න ඒ වෙලාවට තමයි ඔයාට self reflection and metacognition ඕන වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි දිහා බාහිරව බලලා තමන් ගැනම සොයන් විවේචනයකට එන එක. මෙතන තියෙන psychological concept එක තමයි expressive writing. අන්න එතෙන්දි තමයි ඔයාට journaling ඕන වෙන්නේ. කොලයක් කියන්නේ safe and non-judgmental space එකක්. මේ විදිහට ඔයා හිතේ තියෙන දේවල් වචන වලට ගලපද්දී ඔයා නිකන් කොලයක ලියනවට වැඩිය ඔයාගේ ඩොපමින් ශ්‍රාවය කරන්න. ඒ කියන්නේ ඔයාට සතුට දනවන්න පුළුවන් තවත් විදියක් තමයි ඔයා කැමති විදිහේ tactile feeling එක, ඒ වගේම aesthetic look එකක් තියෙන කොලයක් තෝරගන්න එක. ඉතින් ඔයාට මේ වගේ stationaries ගන්න පුළුවන් තැනක් තමයි Dubbies paper කියන්නේ. ලංකාවේ ඉන්න ගෑනු ළමයි එයාගේම අත්වලින් ඇඳලා ඩිසයින් කරපු හරිම ලස්සන ස්ටේෂනරීස් තමයි තියෙන්නේ. ඉතින් මං ගාව තියෙන්නේ මේ Dubbies paper brand එකේ Richest Gratitude journal එක. හරිම ලස්සනයි වගේම හරිම affordable. ඉතින් ඔයාලට ඕනේ notebooks, journals, planners, stickers වගේම තවත් ගොඩක් දේවල් Dubbies paper Instagram, TikTok, Facebook page වලින් ගන්න පුළුවන්.